මියගුණ පුරවරයට ආලෝකයක් වූ අපගේ ගෞරවනීය පී.ජී. වීරරත්න මැතිතුනි, ජනහිතකාමී සමාජ සේවා විභූෂණ සහ කීර්ති ශ්‍රී ලංකා පුත්‍ර යන අභිමානවත් සම්මානයෙන් පිදුම් ලැබූ ඔබට ප්‍රදේශයේ විහාරස්ථානවල සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, දැහැමිගම එකමුතු සමිතිය, දිමුතු සුබසාධක සමිතිය, ක්‍රීඩා සමාජය ඇතුළු ගම්වාසීන්ගේ මේ උත්තමාචාර්යයි. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. විශේෂයෙන්ම මේ කටයුතු සාර්ථක කිරීම සඳහා 29 යන ශ්‍රී සුමේධාරාම විහාරාධිපති සිද්ධාර්ථ දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය උඩවැල බණ්ඩාරනායක ජාතික පාසලේ ධර්මාචාර්ය හිම්පාණන් වහන්සේ 29 ශ්‍රී උන්වහන්සේ ඉතාමත් ගෞරවයෙන් මවත්තද පිළිගන්නවා. මේ කටයුතු සාර්ථක කිරීම සඳහා මට විශාල ශක්තියක් ලබා දුන් උන්වහන්සේ නැවතත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම උඩුදුම්බර ප්‍රධාන අධිකරණ සංවිධායක මුළු දිවයිනට සාමිනසුරු කලා විභූෂණ ජ්‍යොතිෂ්‍යවේදී 28 යලේ සත්බුදු විහාරයේ නම කියන්න අවසරයි අපේ හාමුදුරනේ කුඹල්ගමුවේ ධම්මාලංකාරින් පාන්න මහත්මයෙක් සඳහන් කරනවා. අපේ මේ නිමල් වීරරත්න මහත්මයා කියන්නේ පෙර පෙන පෝෂණය කර ගනිමින් ජීවත් වෙන මහත්මයෙක්. එතුමා වැස්ස බලන්නේ, අවුව බලන්නේ, රෑ බලන්නේ, දවල් බලන්නේ, විශාල වැඩ කොටසක් මේ සමාජයට සිද්ධ කරනවා. ඒ අතරතුර විශේෂයෙන් මම සිහිපත් කරනවා මේ ශ්‍රීලංකාවේ සිද්ධාර්ථ දහම් පාසලේ දරුදරියන් සහ මේ අවට ප්‍රදේශයේ ගොඩාක් දෙනා වෙනුවෙන් මම හිතන්නේ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා, විශාල ලක්ෂ ගණනක මුදලක් වියදම් කරලා වැසිකිලි පද්ධතියක් දැන් අවුරුද්දකට පමණ උඩදී මේ විහාරස්ථානයේ එතුමා ගොඩනගාලා තිබෙනවා. ඉතින් මේ පහුගිය දවස්වල දිත්වාසලි ගුණාටුවෙන් අසරණ වෙච්ච බොහෝ දෙනෙක් මේ විහාරස්ථානයේ අවතන් වෙලා හිටපු වෙලාවේ ඒ වැසිකිලි පද්ධතිය ඒ අයට බොහෝම පිහිටක් වුණා. සමහර අය වෙන වැසිකිලි පාවිච්චි කළත් නැහැ. මට මතක් කරා ඇවිල්ලා අපේ හාමුදුරනේ ඉතා වටිනා වැසිකිලි පද්ධතියක් 29 යලේ විහාරස්ථානයේ තියෙන්නේ. අපි කවදාවත් ඒ වගේ වැසිකිලියක් පාවිච්චි කරලා නැහැ කියලා. ඒ වගේම අපේට මේලාද සිහිපත් වෙනවා කොළොංගොඩ අපවත් වී වදාළ අපේ නායක මහිපාණන් වහන්සේ. උන්වහන්සේගේ මහෝපාද්‍ය දුරන්දර කොළොංගොඩ ශ්‍රී රතනපාල නායක මහිපාණන් වහන්සේ. උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ නමක් තමයි මගේ මේ දකුණු පැත්තේ වැඩ ඉන්නේ කොළොංගොඩ ගංගාරාමයේ ගංගාතිලකේ ඔබේ විහාරාධිපති හාමුදුරුවෝ. මේ නායක මහිපාණන් වහන්සේ සමග එකට එකතු වෙමින් කොළොංගොඩ ආරෝග්‍ය ශාලාවේ ඉතාමත්ම විධිමත්, ඉතාමත්ම දර්ශනීය භික්ෂුවාටුවක් මෙතුමාගේ අතින් නිර්මාණය වුණා. ඒ නිර්මාණ වීමේදී විශාල කැපකිරීමක් කළ අපේ නායක මහිපාණන් වහන්සේ නායක හඳුරුන්ට විශාල සහයෝගයක් ලබා දුන්න අපේ නිවල් මහත්මයා. ගෞරව බහුමානයෙන් පිරිනමනු ලබන ශ්‍රී සම්මාන සන්නස් පත්‍රයයි. ශ්‍රී ලංකා දීපෙහි චිර පැවැත්මද සුබෝන්නතියද එහි සංස්කෘතික සමාජීය ආගමික සහජීවනය හා සුසම්බන්ධතාවයද පදනම් කොටගත් උත්තරීතර මනුෂ්‍ය ධර්මයන්ගෙන් සුපෝෂිත සත්පුරුෂයන්ගෙන් සුසැදී පින්සාර දේශයක් ලෙසින් අප මාතෘ භූමිය ගොඩනගා සුරක්ෂිත කිරීමේ ඇති උදාර අපරිමේය පවිත්‍ර චේතනා පෙරදැරිව කාලය, ධනය, ශ්‍රමය කැප කරන පී.ජී. නිමල් වීරරත්න මැතිතුමන් විසින් ඉටු කරන්නා වූ මහෝදාර සමාජීය සංස්කෘතිමය හා වෘත්තීමය මෙහෙවර අගයනුවස්
ධර්ම ශක්ති සමාජ සේවා පදනමේ මෙහෙයවීමෙන් උක්ත මෙහෙවර වඩ වඩාත් ප්‍රශස්ත ලෙස හා අභිමානවත් ලෙස ඉටු කිරීමට දිරිදෙනු පිණිස ශ්‍රී ලංකා මාතාවගේ බහුමානයේද ආචාර්යද ආශිර්වාදයේද ගරු ඔබතුමන් වෙත පිරිනැමීම උදෙසා ජනහිතකාමී සමාජ සේවා විභූෂණ කීර්ති ශ්‍රී ලංකා පුත්‍ර යන සම්භාවනීය ජාතික ගෞරව නාමය සහිත සීසන්නස් පත්‍රය වර්ෂ 2026ක් වූ ජනවාරි මාස 31 වන දින උඩකණුගල ශ්‍රී නන්දාරාම විහාරස්ථාන ප්‍රධාන කාර්යාලය ශාලා පරිසරයේ පැවති ජාතික ගෞරව සම්මාන ප්‍රදාන උළෙලේදී පිළිගන්වන ලද වගයි. රාක් දිනෙක සමාජයේ ඉහළටපත් වුණාම තමන්ගේ මුල අමතක කරනවා. ආරම්භය අමතක කරනවා. නිමල් වීරරත්න මහත්මයා කවදාවත් ඒ තමන්ගේ ආරම්භයේ මුල අමතක කළේ නැහැ. බොහෝම දුප්පත් පවුලකින් ආව කෙනෙක්. මඤ්ඤොක්කා කරත්ත ගාන කන්ට ඇති. මඤ්ඤොක්කා කොස්ම් පොලොස් කෑවා. අල බතල කාලා ඒ වගේ තමයි ජීවිතේ හැඩගසාගත්තේ. වැස්සට තෙමෙනකොට වහිනකොට තමන්ගේ රෑ ගෙදර තෙමුණ වාර අනන්තයි අප්‍රමාණයි. පොල්ලතු සෙවිලි කරලා පිදුරු සෙවිලි කරලා පුංචි පැල්පතකින් ආවේ. සමහර විට එකම ඇඳුම දවස් කීපයක් ඇඳගෙන හිටියා. සහෝදර සහෝදරයන්. ඉතින් ඒ නිමල් වීරරත්න මහත්මයාගේ පවුලේ සහෝදරයන් 5 දෙනයි සහෝදරියෝ 2 දෙනයි. 7 දෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහලු කෙනා තමයි නිමල් වීරරත්න මහත්මයා. එහෙම පුත්බයිසිකලෙන් ආරම්භ කරපු නිමල් වීරරත්න මහත්මයා අද රක්ෂණ සංස්ථාවේ මූල්‍ය උපදේශක කෙනෙක් විදිහට ලංකාවේ තිබෙන සුඛෝපභෝගී වාහනයක් වන නෝහා වෑන් රථයක් පදින කෙනෙක් බවට පත් වෙලා තිබෙනවා. කොච්චර වටිනවද? කොච්චර ආදර්ශමත්ද? ඒ වගේම සිංගප්පූරුව, මැලේසියාව ආදී ඉන්දියාව ආදී විදේශ රටවල් බොහෝමයකට එතුමා ගමන් කළා. නේ? සුදු සරම ඇඳගෙන, සුදු ෂර්ට් එක ඇඳගෙන නිහතමානී මිනිසෙක් විදිහට, හොඳ සිංහල මිනිසෙක් විදිහට, හොඳ ගැමි මිනිසෙක් විදිහට කොළොංගොඩ ගමෙන් ජාත්‍යන්තරයට ගිය කෙනෙක්. එතුමාගේ නිවසේ තමයි මේ සුමේදාරාම විහාරස්ථානයේ මුල් කාලයේ පැවති. ඒ මව්පියන්ගේ ඉඩමේ තමයි මේ සුමේදාරාම විහාරස්ථානයේ මුල් කාලයේ පැවති. අන්න එදා පටන් මේ පුද බිමේ සුමේදාරාම විහාරස්ථානයේ ආරම්භ වුණෙන් පසුවත් මේ දක්වාම විහාරස්ථානයේ ප්‍රධාන පෙළේ නිත්‍ය දායක මහත්මයෙක් විදියට ක්‍රියා කරනවා, කටයුතු කරනවා වීරරත්න මහත්මයා. 29 ශ්‍රී සුමේදාරාම විහාරස්ථානයේ වෙත නිමල් වීරරත්න මැතිතුමන් එහි සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂයක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට නියමිතයි. ඒ වගේම නිමල් වීරරත්න මැතිතුමන්ගේ ආදරණීය මැතිනිය මානෙල් ප්‍රනාන්දු සිල්වා මැතිනිය විහාරස්ථානයේ සංවර්ධන කටයුතු දෙසා තමන්ගේ ආදරණීය මවවන අනුලාද සිල්වා මැතිනිය එවැගේම පියාණන් රිචඩ් සිල්වා මැතිතුමන් යන දෙමාපියන්ට පින් පිණිස ඒ ආදරණීය මැතිනිය විසින් රුපියල් 75000ක මුදලක් විහාරස්ථාන සංවර්ධන කටයුතු වෙනුවෙන් මේ මොහොතේදී පූජා කරනවා. 28 විහාරස්ථානයේදීත් උපාසක උපාසිකාවන් විහාරස්ථානයට පැමිණෙන ඒ සියලු දෙනා වෙනුවෙන් අංග සම්පූර්ණ වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමේ ආරම්භක කටයුතු සඳහා අද දවසේදී නිමල් වීරරත්න මැතිතුමන් රුපියල් 50000ක මුදලක් මේ උත්සව අවස්ථාවේදී පූජා කරන්නට සූදානමින් ඉන්නවා. අපි ආරාධනා කරනවා නිමල් වීරරත්න මැතිතුමන්ට 28 යල අති ගෞරවනීය නායක මහහිමිපාණන් වහන්සේට එම මූල්‍ය පරිත්‍යාග සිදු කරන්නට මම හිතනවා වීරරත්න මහත්මයාට මේ ලැබිච්ච උත්තරීතර ගෞරව නාම পদවි මම හිතන්නේ එතුමාට මීටත් කලින් ලැබෙන්න ඕන තිබිච්ච එකක් තමයි කල් ගිහලා එතුමාට ලැබිලා තියෙන්නේ. අද එතුමා ජීවතුන් අතර ඉඳින් අද අපි දැක්කා මේ ප්‍රදේශයේ ජනතාව හැම ගෙදරකින්ම මම විශ්වාස කරනවා එක්කෙනෙක් හරි අද මෙතෙන් ඇවිල්ලා ඇති කියලා. අපි ගෞරවනීය හාමුදුරන් වහන්සේලා වැඩම කරලා තියෙනවා තමුන් වහන්සේලාගේ පන්සල් වල සිට.
එතකොට අද අපි දැක්කා නර්තන කණ්ඩායම්. මම වීරරත්න මහත්මයාගෙන් ඊයේ පෙරේදා කතා කරලා ඇහුවා වීරරත්න මහත්මයා මේකට විශාල මුදලක් යයි නේද මෙවැනි උත්සවයක් අපි සංවිධානය කරන්න ගියොත්. මොකද අද සංවිධානය කරන්න එපයි තමන් ඕන සංවිධානය කරන්න. ගොඩක් මිනිස්සු තමන් තමයි සල්ලි වියදම් කරන්නේ. තමන් තමයි සංවිධානය කරන්නේ. කාට හරි සල්ලි බෙදලා දීලා තමන් තමයි සංවිධානය කරන්නේ. මම වීරරත්න මහත්මයාගෙන් ඇහුවා අනේ නෑ සර් මගේ තියෙන සල්ලි ටික අපේ හාමුදුරන් වහන්සේලාට දෙනවා විහාරස්ථාන හදන්න කියලා. අද මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ නිකන්. මං වෙනුවෙන් මිනිස්සු අද ඇවිල්ලා තොරන් ගහනවා. මං වෙනුවෙන් අද අපේ කලායතන වල පාසල් වල දහම් පාසල් වල දුවදරුවෝ වෙලා නර්තන කණ්ඩායම් නර්තනය කරන්න ලෑස්ති වෙලා තියෙනවා. මං වෙනුවෙන් සර් අද විශාල පිරිසක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා සර් මේ අයට සංග්‍රහ කිරීම පවා මේ අය බාර අරගෙන තියෙනවා. මට මොකක්වත් නැහැ. මට අද තියෙන්නේ රජෙක් වගේ පෙනී සිටින්න විතරයි කියලා. ඇත්ත කතාව. අපේ ආයතනයේ නියෝජනය කරමින් අපේ හාමුදුරනේ විදේශ රටකට යන සැබෑම කළු සිංහලයා වීරරත්න මහත්මයා. යත්පල සන්නාදයක් ලබා දෙමු. ප්‍රථමයෙන්ම 28 යල දහම් පාසලේ නර්තන කණ්ඩායමේ එක් සිසුවියකට ආරාධනා කරනවා ඔබට හිමි තියාග ලබා ගැනීම සඳහා. නර්තන කණ්ඩායමේ 26 දෙනෙකු ඉන්නවා මම හිතන්නේ. එක්කෙනෙක් එන්න වේදිකාවට හැකියික්මනින් කල් වේලා ඉක්මන නිසා. ඒත් එක්කම 28 යල පෙර පාසලේ නර්තන කණ්ඩායමක් සහභාගී වුණා. අපි මේ නර්තන කණ්ඩායමේ දරුවෙකුටත් ආරාධනා කරනවා හැකියික්මනින් වේදිකාවට ගොඩ වෙන්න ඔබගේ නර්තන කණ්ඩායමට හිමි තියාග ලබා ගැනීම සඳහා. රින්සා ගුරුතුමිය පුරුදු පුහුණු කරන 28 යල පෙර පාසලේ නර්තන කණ්ඩායමේ දූ දරුවන් දෙදෙනෙකු වෙන්න වේදිකාවට අපි සංකේතාත්මකව තියාග ලබා දෙනවා. මම හිතන්නේ 10 දෙනෙක් ඉන්නවා. වෙලාව නැති නිසා තමයි කීප දෙනෙකුට ලබා දෙන්නේ.
දිසානායක 2 වසර, හිරුනි කාවින්ද්‍යා බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ 12 වසර, සඳුනි විමන්සා බණ්ඩාර මීගොල්ල කනිෂ්ඨ විද්‍යාලය 6 වසර, මනුක දිල්ෂාන් අමරවංශ 9 ශ්‍රේණිය, මනීෂ එත්නුවන් අමරවංශ 7 ශ්‍රේණිය, හෂිනී ඉමාෂා විජේතුංග 2 වසර, හංසක රසාංජය සෙනවිරත්න පුතණුවන් 2 වසර, හැකි ඉක්මනින් වේදිකාවට කොට වෙන්න, රශිනී විහංශා 3 වසර, ඔෂාදී තිස්සපුර මහාවිද්‍යාලයේ 13 වසර, හෂාරා විජේකෝන් ගිරාදුරුකෝට්ට විද්‍යාලය 13 වසර, නිසල දෙව්මිනී පල්ලේවත්ත විද්‍යාලය 4 වසර, හෂිනී තාරක ඩයස් බණ්ඩාරනායක විද්‍යාලය 8 වසර, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ආදරණීය නිලධාරීන්ටත් එවැගේම අපේ සුවිශේෂී සමාජ සේවක හිටපු මිනිපේ ප්‍රාදේශීය සභාගරු මන්ත්‍රී ජනිෂ්ඨ විධානගමගේ මැතිතුමාටත් ආරාධනා කරනවා ඒ දූ දරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා. තාරක ඩයස් බණ්ඩාරනායක විද්‍යාලය 8 වසර, දෙවනි දෙහන්සා බණ්ඩාරනායක විද්‍යාලය 8 වසර, සයුරී තිලකරත්න මීගොල්ල විද්‍යාලය 7 ශ්‍රේණිය, මල්ෂා දෙව්මිනී බණ්ඩාරනායක විද්‍යාලය 13 වසර, සිතුලි මෙත්සිලු විද්‍යා ප්‍රදීප විද්‍යාලය 4 ශ්‍රේණිය, යසුරු ප්‍රසන්න සංදීප බණ්ඩාරනායක ද්විතීය පාසල 7 ශ්‍රේණිය, ලතීෂ් හර්ෂණ බණ්ඩාරනායක විද්‍යාලය 9 ශ්‍රේණිය. අපි ආරාධනා කරනවා උඩවැල ප්‍රදේශයේ කරුණාරත්න මැතිතුමන්ට ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා ලතික් හර්ෂණ 9 ශ්‍රේණිය බණ්ඩාරනායක ද්විතීය පාසල, ඕෂාන් ධනංජය 7 ශ්‍රේණිය, ආකාශ් විශ්වජිත් 7 ශ්‍රේණිය, ඕෂධී චතුරංග 7 ශ්‍රේණිය, චරිත මදුෂාන් බණ්ඩාර බණ්ඩාරනායක ද්විතීය පාසල, තරුෂී ගිම්හානි ගුණවර්ධන 10 ශ්‍රේණිය, වෙනුරි ගීත්මා 12 ශ්‍රේණිය, හසලක දුලාන් සෙලවිරත්න පුතණුවන් 6 ශ්‍රේණිය, අපි ආරාධනා කරනවා සුනිල් ශාන්ත මැතිතුමන්ට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වන අපේ හිතවත් සුනිල් මහතාට ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා නිම්සර හේෂාන් 11 වසර කොළඹ ජාතික පාසල, නෙත්මි සසිරංගී 11 වසර, නිතුෂ ප්‍රමෝද් බණ්ඩාර 8 වසර කොළඹ ජාතික පාසල, දෙව්මි සෞභාග්‍යා 6 වසර, චනාරා ස්වර්ණමාලි 1 වසර, එම්.එම්. පිෂාන් 4 වසර. මීළඟට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිශංක ඒකනායක මහතාට කණ්ඩායම් නායක නිශංක ඒකනායක මහතාට ආරාධනා කරනවා මේ දූ දරුවන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා. එම්.එම්. ශිෂාන් පුතණුවන් 4 වසර, YMG අශේන් සිතිජ පුතණුවන් 6 වසර, ජනිත සත්සර රණවීර 6 වසර, ලසිත සාරංග 8 වසර. ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරු සූර්ය බණ්ඩාර මහතාට මම ඊළඟට ආරාධනා කරනවා. කොළඹ ජාතික පාසලේ 9 ශ්‍රේණියේ සිතුම් නිම්සර, ජනනි මහේෂිකා 11 වසර, මීගොල්ල කනිෂ්ඨ විද්‍යාලය, W නවෝදයා පුත්තිනි 5 වසර, දෙනෙති විහාරා 1 වසර, නුගගොල්ල ප්‍රාථමික විද්‍යාලය,
ඊළඟට ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ ශ්‍රී වික්‍රම මැතිතුමන්ට ආරාධනා කරනවා තියාග ප්‍රදානය කරන්නට. තේජානී නවජ්ජනා 8 වසර නුගගොල්ල විද්‍යාලය, සත්සර මදුෂාන් 6 ශ්‍රේණිය මීගොල්ල කනිෂ්ඨ විද්‍යාලය, අනුව ශිෂාන් 7 වසර මීගොල්ල විද්‍යාලය, සයුරි නිම්සරා 7 වසර මීගොල්ල විද්‍යාලය, මල්ෂා දෙව්මනි 9 වසර මීගොල්ල විද්‍යාලය, තනූජ විශ්වජිත් 3 ශ්‍රේණිය කොළඹ ජාතික පාසල. ඊළඟට ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ බදුල්ල ශාඛාව නියෝජනය කරමින් නිහාල් මහතාට ආරාධනා කරන්නේ තියාග ලබා ගැනීම සඳහා. තුෂාන් කල්හරු රත්නායක 7 ශ්‍රේණිය නුගගොල්ල විද්‍යාලය, පසිදු ලක්ෂාන් චමින්ද 10 ශ්‍රේණිය හිබුටුව විද්‍යාලය, තරිදු සදරුවන් 8 ශ්‍රේණිය හිබුටුව විද්‍යාලය, මනෝද්‍යා 8 ශ්‍රේණිය, GHE අදීප ආකාශ් 3 වසර, YM මිහින්තා භාග්‍යා බණ්ඩාර 2 වසර, පවර භාග්‍ය බණ්ඩාර 6 වසර, විශ්මී බණ්ඩාර 1 වසර, ප්‍රදීප් රන්දනිය 9 වසර. අපි ආරාධනා කරනවා තියාග ප්‍රදානය කිරීම සඳහා විශ්‍රාමල ග්‍රාම නිලධාරී කෙවියාපා මැතිතුමනි ඔබතුමන්ට. ප්‍රදීප් රන්දනිය මහතා 9 වසර, නිම්සර යමාල් මහා ප්‍රදීප් රන්දනිය පුතණුවන් 9 වසර, නිම්සර යමාල් පුතණුවන්, ඒත් එක්කම WM සත්සර පුතණුවන් හිමුටුව විද්‍යාලය, සනුකී උමායා රණරාජ තිසකේල ලදරු පාසල, ඔෂානී රශ්මිකා කොළඹ ජාතික පාසල. ඊළඟට අපි ආරාධනා කරනවා දැහැමිගම ගම්මානයේ වෙනුවෙන් අපේ අමිතා මහත්මියට තමත් ගෞරවයෙන් තියාග ලබා දෙන්නට. මට එහෙම කියවෙන්නේ නෑ, මගේ පුංචි කාලේ ටීචර්. අපි අමිතා ටීචර් කියලා තමයි අදටත් කතා කරන්නේ. අපේ විද්‍යාලයේ ගුරුතුමියක් විදියට කටයුතු කරා. සනුකි උමායා රණරාජ තිසකේල ලදරු පාසල, ඔෂානී රශ්මිකා කොළඹ ජාතික පාසල, මලීෂ දෙනුවන් කොළඹ ජාතික පාසල, පවඩි නවෝද්‍යා දැහැමිගම, PM ලක්ෂිත 7 වසර 28 යල. ඊළඟට මානෙල් උමන්දාද සිල්වා මහත්මියට ආරාධනා කරන්නේ අපි තියාග ප්‍රදානය කරන්නට. අර මලීෂ දෙනුවන් කොළඹ ජාතික පාසල, පවඩි නවෝද්‍යා දැහැමිගම, PM ලක්ෂිත 7 ශ්‍රේණිය, සුදුසුකම් ලැබූ අනෙකුත් දූ දරුවන්ටත් ආරාධනා කරනවා වේදිකාවට පැමිණ තියාග ලබා ගැනීම සඳහා ඒ බාරකරුවන් දෙමාපියන් ඔවුන් යොමු කරන්න. කවිෂ්ක පසිදු 9 වසර 28 යල, වෛජී දිනුෂ සම්පත් 7 වසර මීගොල්ල විද්‍යාලය, දෙව්මික ශහාන් සමරවික්‍රම 11 වසර කොළඹ ජාතික පාසල,
MG ජනුෂී දහම්සා මනතුංග 3 වසර චානුක හේරත් රණසිංහ ප්‍රේමදාස විද්‍යාලය ඕෂධී නෙත්සරා රණසිංහ ප්‍රේමදාස විද්‍යාලය මිලගඩ තියාග ප්‍රදානය කිරීම සඳහා සන්ධ්‍යා රාජපක්ෂ මහත්මියට ආරාධනා කරන්නේ නවෝදයා බුද්ධිනී 5 වසර මීගොල්ල විද්‍යාලය ශ්‍රීමන්ත ලිසිත හිමුටුව විද්‍යාලය සසිරි නිසංසලා හිමුටුව විද්‍යාලය චාමික ප්‍රභාත් හිමුටුව විද්‍යාලය විශ්මිත හිමුටුව විද්‍යාලය ආදරණීය දූ දරුවන්ට අංකයක් ලබා දීලා ඇති ඒ අංකයත් රැගෙන වේදිකාවට ගොඩ වෙන්න අපේ සංවිධායක මණ්ඩලයට පහසු වේවි. සියලුම දූ දරුවන්ට ත්‍යාග ලබා දී අවසන් නම් සඳහන් වූ අංකයක් අතේ තිබෙන දුවෙන්කෝ පුතෙක් ඉන්නවා නම් මේ වේදිකාවට යොමු කරන්න. සංවිධායක මණ්ඩලයේ කිසියම් අතපසුවීමකින් මේ අවස්ථාවට ආරාධනා ලැබ ත්‍යාගයක් හිමි නොවන දූ දරුවන් සිටිනවා නම් ඔබගේ අතට අංකයක් ලබා දීලා ඇති. ඒ අංකයත් එක්ක වේදිකාවට ගොඩ වෙන්න අපි පුංචි ඉල්ලීමක් කරනවා.